හිච්චා පුතේ අංකල් තුමනි මම නම් අයියේ හරිම කලකිරීමෙන් ජීවත් වෙන්නේ. අපි මේ හැමදේම කරන්නේ මූවෙනි වෙන්නේ. අයියෝ. හරි හමන් ඉගෙනීමක් නෑ. ගිය වාරේ ගණන් පේපරට ලකුණු 5යි. මූට උගන්නන්න අපි මුළු ශේෂතම වියදම් කරනවා. මේකට ගාණක්වත් නෑ. ඒ ආසේ මම මේක ඊයේ පන්ති එක්කන් ගියේ මහ වැස්සේ. පන්ති ඉවරනකම් මං එළියේ නෑ පැය දෙකක් තිස්සේ. පන්ති ඉවරන ගමන් මම සර්ට හෙන්නයි කැස්සේ. සර් ඇවිල්ලා මට කියනවා මොනව ඇහුවොත් මේක ගගා ඉන්නවලු. ඈ අයියට තේකක්වත් දෙන්න බැරවනේ. චුට්ටක් ඉන්නකෝ. හිච්චෝ අංකල් තුමනි මොකක්ද මේ ගණන් පන්ති එක්ක තියෙන ප්‍රශ්නේ? මට ඉස්කෝලේ ඇරිලා පන්ති යන්න හරි මහන්සි අප්පා. ඉතින් ඔයා යන්නකො ඉෂාර මදුෂාන් සර්ගේ ඔන්ලයින් මැත්ස් ක්ලාස් එකට. ඒ කවුද? ඉංජිනේරුවෙක්. පේරාදෙනිය කැම්පස් එක දන්නවනේ. ඒක කොහෙද තියෙන්නේ? මොකද? පේරාදෙනිය කැම්පස් එක? පේරාදෙනිය? මුළු ලංකාවටම 6 ඉඳන් 11 වසර වෙනකන් ඔන්ලයින් මැත්ස් උගන්වනවා. ටියුට්ස් ඔක්කොම තැපෑලෙන් ගෙදරට එවන්නේ. කිසිම මහන්සියක් නැහැ. අනික වෙබ් එකයි ඇප් එකයි දෙකක් තියෙන කිසි පාඩමක් මග ඇරෙන්නේ නැහැ. හිච්චා පුතා හොඳට මහන්සිලා වැඩ කළා හොඳ ගේමක් ගහන්න. ගේමක් ගහලා විතරක් මදි හැබැයි. තාත්තට ඒක පෙන්වන්නත් ඕනේ. කෝපේ හිච්චා කොල්ලා. මීට අවුරුදු 10කට කලින් මං ගිය පාර ආපු වෙලේ ඌ හොඳට දිරිමත් කරා. ඉෂාර්සගේ පන්ති ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ ගේමක් ගහන්න කියලා. මූ එකට ගියානේ. කිව්වත් අගේ මූ මැත්ස් කොට දාත්තා. ඕලෙවල් මැත්ස් A. අන්න ඒකනේ කිව්වේ. කොල්ලා ගේමක් ගහලා මේ දවස්වල ජපන් යන්න කියලා කෝස් එකක් කරගෙන හිටියා. ඔන්න විභාගෙකුත් ලිව්වා. අංකල් මතකද මීට අවුරුදු 10කට කලින් මට හොඳ උපදේශයක් දුන්නා හොඳ ගේමක් ගහපන්. ගේමක් ගහලා තාත්තට පෙන්නපන් කියලා. බලාගන්නකෝ තාත්තේ. ජපන් විභාගේ ලකුණු ඇවිල්ලා වගේ. මොකක්ද කොමේ? IGI 6 වෙනි මිෂන් එකේ ඉන්නේ get free boy. ගහලා නැහැ? පරේ නැටි හරගන්න ඕනේ අපි කුලබ්බේ. ඈ?